Hello, welcome to our YouTube channel. This is our goal trip vlog. මම මේ vlog එකක් දාන්නේ දවස් ගානකට පස්සේ මං හිතන්නේ. Anyway, ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අද අපි යන්නේ දවස් දෙකක goal trip එකක්. මේක අපි plan කරේ මාසයකට විතර කලින්. හැබැයි අපි මේක යන්න හිටියේ බයික් රයිඩ් එකක් තමයි ගාල්ල යන්න හිටියේ. ඒ වුණාට අපි යන දවස් උදේ වෙනකම්ම වෙදර් එක ගොඩාක්ම හොඳට තිබ්බා. ඒ වුණාට උදේ කයියෙන් වැස්සා. ඒ වුණාට ඒ හින්දා අපිට බයික් එකේ යන්න බැරි හින්දා අපි කාර් එකට චේන්ජ් වුණා. අපි යන්න පිටත් උනේ දවල් 2ට. මොකද අපිට හොටෙල් එකේ චෙක් ඉන් එක තිබ්බේ රෑ 7ට. තමයි මොකද අපි යන ගමන් අපි ලන්ච් එක ගත්තේ නැති හින්දා අපි ඔක්කොම ටික් කරගෙන යනකොට ටයිම් එක හරියයි කියලා හිතලා තමයි අපි 2ට පිටත් වෙන්නේ. මොකද උදේත් මම වර්ක් කළා තමා අපි මේ යන්න ටයිම් එක බැලන්ස් කරගත්තේ. අපි හයිවේ දාන්න කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒ වුණාට මේන් රෝඩ් තමයි යන්න හිතාගෙන හිටියේ. ඒ වුණාට අපි යන අතරතුරේ අපි දෙන්නගේ වැඩියක් තිබ්බ කරගෙන යන්න. ඒ ටිකත් කරගෙන යද්දි ටයිම් අන්බැලන්සින් එකක් වුණා. ඒ හින්දා අපි හයිවේ දැම්මා. හයිවේ දාලා කොහමරේ 2 hours වෙදී අපි ගාලට ගියා. මම මේ vlog එකක් දාන්නේ දවස් ගානකට පස්සේ නෙමෙයි ළමයි මාස ගානකට පස්සේ. මම දැන් බැලුවාම තාම මට හරියට මතක් වුණේ. මාස ගානකට පස්සේ තමයි මේ vlog එකක් මම මේ කරන්නේ. ඉතින් අපි මේ trip එක යන්න දාගත්තේ month end එකේ. හැබැයි අපිට මාසේ මුල එන්න වුණා හදිසි වැඩක් වුණ හින්දා ඒ මොකද්ද කියලා vlog එක අතරතුරදී මම ඔයාලට කියන්නම්. ඒක හැබැයි සතුට වෙන දෙයක් නෙමෙයි. එක පැත්තකින් සතුට වෙන්න ඕනේ. හැබැයි දෙකම 50-50 තියෙන්නේ. සතුටයි දුකයි දෙකම. ඒ මොකද්ද කියලා මම ඔයාලට මේ vlog එක අතරතුරදී කියන්නම්. සමහරක් අය නම් මේ vlog එක අප්ලෝඩ් කරන්නත් කලින්ම දන්නවා දැන් ඒ හේතුව මොකද්ද කියලා. මොකද අපි මේ trip එක ගිහිල්ලා මාසයකට පස්සේ තමයි මේ vlog එක අප්ලෝඩ් කරන්නේ ළමයි. දැන් ඉතින් ගොඩක් අය දන්නවා ඒ හේතුව මොකද්ද කියලා. ඒවට කමක් නැහැ. මේ vlog එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. මම ඉවර වෙන කලින් අනිවාර්යයෙන්ම කියනවා ඒ හේතුව මොකද්ද කියලා. ඒ හේතුව විතරක් නෙමෙයි තව හේතුවක් තියෙනවා. අපිට මේ ගාල්ල trip එක අපි දෙන්නටම හොඳට මතක හිටින වැඩක් වුණා. ඒ මොකද්ද කියලා ඒක හැබැයි ඔයාලට කියන්නේ vlog එකේ අන්තිම හරියේදී තමයි කොහොමද කියන්නේ. ඒක තමයි අපි දෙන්නට උන හොඳම වැඩේ. බලාගෙන ඉන්නකෝ ඒ මොකද්ද කියලා. ෂුට්ටක් ඩ්‍රයිව් කරන් ආපු හින්දා අපි දෙන්නටම බ්‍රේක් එකක් ඕන වුණා. මෑන්ටත් මහන්සි කියලා කිව්වා ඩ්‍රයිව් කරන් ආපු හින්දා. ඒත් එක්කම අපි ගාලට ලං කරලා කියන්නේ චුට්ටක් වෙලාව තියලා ගන්නවා කියලා හිතාගෙන බඩු වගේකුත් තිබ්බ අපි දෙන්නට ගන්න. ඒ ටිකත් ගන්න ඕනේ හින්දාම අපි හයිවේ සර්විස් ඒරියා එකේ නැවැත්තුවා. හැබැයි එහෙම ගන්නෙ මොනවද කියන අයිඩියා එකක් තිබ්බේ නැහැ. ගිහින් බලලම ගන්නවා කියලා තමයි හිතාගෙන හිටියේ. ඒ කියන්නේ අපි දැන් ගිහිල්ලා අපිට කියන්නේ ඔය නිකන් ඉන්නලාට මොන හරි කන්න අන්න එහෙම ඒවා තවුනා ඩ්‍රින්ක්ස් වර්ග හරි මොන හරි ඒව තමයි අපි ගන්නවා කියලා හිතාගෙන හිටියේ. ආයි මේ බෑග් එකත් උස්සගෙන යන්න ටික. එහෙම තමයි මම මෙපැයි මේක කරේ. මම මෙපැයි. ඒකත් වාර දැන් මතක් කරගෙන ඉන්න. ඔකේන මේ කැල්ල ඕනේ. බෑ දාමු. ඉතින් මේ දැන් මේ එන ටික තියෙනවනේ. ලෝයේ මට vlog එකක් කරනවා කියලා අමතක වුණා. අපි අර බවුට් එක ගන්න ගියාට පස්සේ ඒ බවුට් එක අරගෙන එළියට ආවට ඒ කියන්නේ බවුට් එක ගන්නකොට එහෙම මට අමතක වුණා vlog එකක් කරනවා කියලා. ඔය ඒක තමයි මතක් කරන්නේ. කෑලි අරගෙන වැඩක් නැහැ vlog එකකට. එහෙම කී ඉන්නේ. ඇත්තටම මට vlog එක කරනවා කියලා අපි දැන් ගමන යන්න කලින් vlog එක කරනවා කියලා හිතාගෙන ගියාට මං භාගයක් දුර යනකම් vlog එක කරනවා. ඇයි සමහර තැන් මට වීඩියෝ කරන්න අමතක වෙනවා. vlog එකක් මම කරනවා නේ කියලා අමතක වෙනවා. සමහරවිට මෙයා තමයි මතක් කරන්නේ මේ vlog එකක් කරනවා නේද? එහෙම කියලා. ඒකට තමයි මට මතක් වෙන්නේ මම vlog එකක් කරනවා නේ කියලා. කොහොම හරි කතාවෙන් කතාවයි ගාලටත් ඇවිල්ලා අපි ගාලටදී කොහොම හරි 7යි. සෝරි ළමයි මට අමතක වුණා අපි හොටෙල් එකට චෙක් ඉන් ඉන්න තිබ්බේ හවස 4ට.
4ට අපිට චෙකින් ඉන් වෙන්න ඕනේ නැහැ. අපි ගාලට එද්දි හරියටම හවස 7 වගේ තමයි මතක. ඉතින් මේක තමයි අපි අද ගාල්ලේ වෙලා නතර වෙන්න හිතාගෙන හිටපු හොටෙල් එක. මේක තමයි ගෝල් වල තියෙන හොටෙල් බ්ලූ හෙවන් කියන හොටෙල් එක. මේකේ contact numbers ටික මම පල්ලෙහාන් දාන්නම්. දැන් යමු room tour එකක් අපිත් එක්ක. මේක තමයි අපි book කරපු room එක. view එක එහෙම ලොකුවට බලන්න දෙයක් නැහැ අපි රෑ ආපු හින්දා. හැබැයි කොහොම හරි අපේ room එකෙන් පල්ලෙහා තියෙන pool එක ඔන්න ඔහොම තමයි ඉතින් අපේ room එකට view එක පේන විදිහ. අපි ගෝල් ෆෝර්ට් එකට යනවා කියලා හිතාගෙන හිටියේ 8ත් 9ත් අතරද. මොකද අපි ඇවිල්ලා චෙකින් ඉන් වෙලා අපේ බවුට් ටිකක් දාගත්ති 7:08ට වගේ ඇති. ගොඩක් අය කියලා තිබ්බා ගෝල් ෆෝර්ට් එක ලස්සන රෑට කියලා. එහෙනම් අපි දෙන්න ප්ලෑන් කරගත්තේ ගෝල් ෆෝර්ට් එකට 8ට වගේ යන්න තමයි. ඊට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. ලෑහෙන්නම්මා ඉඳ හිට ඒ සඳේ ඇතිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනි බහුරගෑ රෑගණන් බලලා අවේශාවක පෑයුතරුවී පෑපැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ. අපි දෙන්න 2 days කියලා කිව්වට 1 night ඊට පහුවෙන්ද හවස අපිට check out වෙන්න තිබ්බේ. ඒ හින්දා අපි දෙන්නට ආයේ pool එකට යන time එක නැති හින්දා අපි දෙන්න plan කරා කමක් නැහැ රෑම pool එකේ ඉඳලා යන් කියලා ගෝල් ෆෝර්ට් එකට. අපි ඉන්න හොටෙල් එකේ ඉඳන් ගෝල් ෆෝර්ට් එකට තියෙන්නේ මම හිතන්නේ විනාඩි 15ක 20ක වගේ දුර. අපි ගෝල් ෆෝර්ට් එකට එද්දි 8:30 වගේ වුණා මට මතක විදියට. ඒ වුණා අපි ආපු ටයිම් එක හින්දාද කොහොමද කියලා දන්නේ. අපි ආපු දවසක් හින්දාද කොහොමද කියලා දන්නේ. ගෝල් ෆෝර්ට් එකේ ගොඩක් shops වහලා තිබ්බේ. දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. අපි යන ගමන් අපිට මියුසියම් එකක් හම්බුණා. ඒ කියන්නේ පොඩි මියුසියම් එකක්. අපි ඒකත් බැලුවා මොනවද තියෙන්නේ එහෙම කියලා. හැබැයි අපිට ඒක ඇතුළේදී වීඩියෝ කරන්න ඒගොල්ලෝ අවසර දුන්නේ නැහැ. ඉතින් අපිට වීඩියෝස් ගන්න ඕනේ නැහැ ඒක ඇතුළේදී. අපිට ගෝල් ෆෝර්ට් එකට ආවට පස්සේ කිසිම ප්ලෑන් එකක් තිබ්බ නැහැ. එතන එහාට මොකද කරන්න කියලා. ඒ හින්දා ඉතින් අපි දෙන්නේ පොඩ්ඩක් ගෝල් ෆෝර්ට් එකේ ඇවිද හිටියා. මොකද ෂොප් එහෙම ගොඩක් වහලා තිබ්බේ එදා දවසේ. මම හිතන්නේ ටයිම් එකේ අවුලක්ද කොහොමද කියන්නම් අයිඩියා එකක් නැහැ මට. ගොඩක් ෂොප් ඇත්තටම වහලා තිබ්බේ. මම හිතන්නේ උපරිම ෂොප් 15ක් 20ක් වගේ ඇරලා ඇති. ඒ වුණාට අර එහෙම බඩු මොන හරි කියන්නේ මොන හරි අපිට ගන්න බඩුවක් හරි එහෙම ෂොප් ඇරලා තිබ්බේ නැහැ එහෙම මොකොත් ගන්න තරම්. ඔයාලට මතකද ළමයි මම හැම vlog එකකදීම කියනවා අපි ආදරණියන් එක්ක මොන හරි කොයි හරි ගියොත් එහෙම ඒ අපි යන තැන හරි මොන හරිම දෙයකින් ඒක කියන්නේ ඒක මතක හිටින්න මෙමරිස් කලෙක්ට් කරගන්න කියලා. අනේ ඒ හින්දා අපි දෙන්න ෂොප් එකකට ගිහිල්ලා පොඩි පොඩි අර චූටි චූටි බඩුවක් බැලුවා. අපි දෙන්නගේ මෙමරිස් වලට එකතු කරගන්න. අපිට ඉතින් කවදා හරි පේන කියලා ඉතුරු වෙන කවදා හරි ওই දේවල් විතරයිනේ. අපිට ෂොප් එකේ හම්බුණා ලස්සන බැංගල්ස් දෙකක්. අපි දෙන්න ඒ දෙකත් අරගෙන අපි දෙන්නගේ ගෝල් ට්‍රිප් එක මෙමරියක් වෙන්න ඕනේ හින්දා අපි ඒ දෙක ගත්තා. මම ගත්ත ගියාට දුන්නා. එයා ගත්ත එක මට දුන්නා. අසරලි කෝල මුව මතින් පිපුණා කිංකිණි නාදදී නිල් වන්නත් විලේ කැල්ම කියාතරේ මුව රදරේ නුරොන් පිරී උතුරා සුවදට හාදු. අපි දෙන්න ඉතින් ගෝල් ෆෝර්ට් එකේ කොහොලම් කර ඇවිද කියව ආවා. දැන් නම් ෂුට්ටක් මහන්සි වගේ ඇත්තටම ඇවිදලා
හෙලෝ good morning flowers. මේක තමයි අපේ දෙවනි දවස. අපි මේක මාසේ මුල දාගත්ත හේතුව තමයි අපේ මෑන්ට වර්ක් කරන්න යන්න වෙලා තියෙන රටකට. ඒ හින්දා තමයි ඉතින් අපි මේ ට්‍රිප් එක මාසේ මුල දාගත්තේ. එයා යනවා ළමයි. දුකෙන් උනත් කියන්නේ නා ටික කාලයකට එයා vlog වලින් හම්බ වෙන්නේ නැති වෙයි ඉස්සරහට. ඒ හින්දාම තමයි අපි මේක ඉක්මනින් දාගත්තේ. මොකද එයාට වීසා රෙඩි වෙලා ඩේට් කන්ෆර්ම් වෙලා තිබ්බේ ඒ වෙනකොටත්. දුකක් වුණත් ඕක තමයි ඉතින් ඇත්තම කතාව. අපි සර්ච් කළා තැන් දෙක තුනක් හොයාගත්ත යන්න. අපිට දැන් ඒ වුණාට රෑ වෙන කලින් යන්න ඕනේ වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒ හින්දාම අපි ටයිම් එකත් බැලන්ස් කරගෙන අපිට යන්න පුළුවන් වුණේ එක ලොකේෂන් එකකට විතරයි. මොකද අපි හිටපු තැන ඉඳන් ඒ ලොකේෂන් එකට කොහොමත් පැයක් වගේ පැයක් හෝ විනාඩි 45ක දුර තියෙනවා එතනට. අපි කොහෙද යන්නේ කියලා ඔයාලා දන්නේ නැනේ. අපි යන්නේ යාළුවෝ වගේ බලන්න. එයාලව මම මෙහෙම ළඟටම දකින්නේ ෆස්ට් ටයිම්. ඒ කවුද කියලා මම ඔයාලට පෙන්නන්නම්. අපි යන අතරමඟ තිබ්බ කඩයක් කෝන් කඩයක් ඔන්නෝක. ඒකේ තියෙනවා බාබකියු කෝන්, චීස් කෝන්, ඒ වගේ එක එක බඩිනුක වර්ග තියෙනවා. මම ගන්න හිතාගෙන හිටියේ චීස් කෝන් එකක්. ඒ වුණාට අපි ගන්න, ඒ කියන්නේ ගිය වෙලාවේ ඒවා ඉවර වෙලා අපි ගත්තේ. ඊට පස්සේ බාබකියු කෝන් එකක්. ඒක මෝරම රහයි. 10 of 10 දෙන්න පුළුවන් ළමයි. අපි ආවේ ටර්ටල්ස්ලා බලන්න. අපි මෙහෙට ආපු ලොකුම හේතුව තමයි මේගොල්ලන්ව බලන්න. තව තැන් තියෙනවා ඉතින් අපි බලන්න පුළුවන්. මම ඒක හරියටම දන්නේ නැහැ. මං කිව්වේ මම මෙයාලව මෙච්චර ළඟට දැක්කේ ෆස්ට් ටයිම්. يعني දැකලා තියෙනවා. ඒ වුණාට අර එහෙම යාලට අර කන්න දෙන්න, යාලව අල්ලන්න කරන එහෙම මම එක්ස්පීරියන්ස් එකක් කරගෙන තිබ්බේ නෑ. ෆස්ට් ටයිම් තමයි මෙහෙම. මෙතන මගේ අපේ මෑන්ගේ ෆස්ට් ටයිම් තමයි මෙහෙම මේ ගොල්ලන්ව ළඟටම දකින්න පුළුවන් වෙන. චුට්ටක් බයෙන් හිටියේ. මොකද එතන හිටපු ගයිඩ් කිව්වා කියන්නේ යාළගේ ඉස්සරහට වෙන්න ඉන්න එපා. ඒ කියන්නේ අර එයාලගේ අර තට්ට එහෙම වැදුනොත් එහෙම තට්ටු දෙපැත්තෙන් තට්ටු එහෙම වැදුනොත් එහෙම කැපෙනවා කියලා. ඒ හින්දා පුළුවන් තරම් ළඟට යන්න නැතුව එයාගේ කියන්නේ එයාගේ පැත්තෙන් ඉන්න එපා කියලා කිව්වේ. එයාගේ මූණ කෙලින් ඉන්න කියලා කිව්වේ. ඒතර අර මොකද අර එන වතුරේ සැර පාරත් එක්කම එයාලත් අර උඩට ගහගෙන එන හින්දා එයාලගේ අර පැත්ත වෙනස් වුණොත් එහෙම කියන්නේ එයාලගේ තට්ට තියෙන පැත්ත අපේ ඇඟේ වැදුනොත් එහෙම කැපෙනවා කියලා තමයි එයා කියන්නේ. ඒ හින්දා පුළුවන් තරම් එයාගේ මූණ කෙලින් ඉඳලා එයාට ෆුඩ් සර්වින් කරන්න කියලා තමයි කිව්වේ. මම හිතන්නේ එයාලට එතන කෑම දාන හින්දම වෙන්නේ නැති. එයාලා ඔය දැන් ඔතනට එන්න පුරුදු වෙලා ඉන්නේ. ගොඩක් අය හිටියා ෆොරිනර්ස්ලා එහෙම අපේ ලංකාවේ කට්ටිය හිටියා. ඒගොල්ලෝ ගොඩක් ඉතින් එයාලට කෑම දානවා. එයාලව අර එහෙම අපි ඇල්ලුවා ළඟටම අර චුට්ටක් අර එයාලගේ අර රෆ් ඒ කියන්නේ රෆ් වුණාට උඩ නිකන් අර එන අමුතුයි ඒක අල්ලදී ඒ මන්නම් කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඔයාලට ගෝල්ම යන්න කියලා තමයි කියන්නේ. මම දන්නේ නැහැ වෙන තැන් තියනවාද කියලා මෙහෙම ටර්ටල්ස් ලව ළඟට බලන්න අල්ලන්න පුළුවන් තව තැන් තියෙනවා කියලා දන්නේ නැහැ හරියටම. අපි දෙන්නට කිව්වා ගිහලා චුට්ටක් අල්ලන්න කියලා ආවේ. ඕන බයෙන් හිටියේ. මොකද ෆස්ට් ටයිම් ඉඳලා ඒකට අපි ඇල්ලුවා. අර එහෙම ෂෝක් එකේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් අපි ගත්තා. අපි තින් ටර්ටල්ස්ලාට කන්න දීලා ඔක්කොම කරලා එයාලට චුට්ටක් පාඩු වෙන කියලා අපි දෙන්න ආවේ. තින් චූටි කයියක් ගහගෙන ඇවිදලා කරලා යන්න. මේක තමයි අපේ ගෝල් ට්‍රිප් එක. අපි ප්ලෑන් කරගත්තා වගේම අපේ දවස් දෙකම ගෙවුණා. හැබැයි අපිට තව අපි ලොකේෂන් එක තෝරගෙන තිබ්බා. ඒකට අපිට ඒකට යන ටයිම් අද වුණා. අපි මෙතන ගොඩක් වෙලා හිටියා මේගොල්ලොත් එක්ක. ඊට පස්සේ අපි එතනින්ම චේන්ජ් කරගෙන ආවා ලන්ච් එක ගන්න. ලන්ච් එක කියලා කිව්වට අපි හවස 6 වගේ තමයි ලන්ච් එක ගත්තේ. එතනම තිබ්බ රෙස්ටුරන්ට් එකේ මට නම මතක නෑ. ඕ ජීසස් කියලා අපි එළියට බැස ගමම්ම වහින්න ගත්තා වාගයක් දුර යද්දී. ඒත් එක්කම හරිම සතුටින් කියන්නේ අපේ කාර්ගේ වයිපර් එක වැඩ කරන්නේ නැහැ ළමයි. අපි එනකොට පාර
පේන්නේ නැති තරම්ම වහිනවා. ඒ හින්දා අපි හිතන් හිටියේ හයිවේ දාන්න එනකොට. හැබැයි අපි හයිවේ දැම්මා. හයිවේ දැම්මත් අපිට හයිවේ එකේ එන්න හම්බුනේ. ඒ නිසාම අපි ළඟින්ම එක්සිට් කරා. අපි යන ගමන් ගරාජ් එකකට දැම්මා හදන්න. එතනත් හදන්න බෑ කිව්වා මොකක් හරි කියලා. අපි හයිවේ දැම්මට අපිට හයිවේ එකේ එන්න හම්බුනේම නැහැ. ඒ හින්දා අපි මේන් ගමනේ කොච්චරලා ගියත් මේන් රෝඩ් එකේ යනවා කියලා හිතාගෙන මේන් රෝඩ් දැම්මා. මේන් රෝඩ් එකේ දැම්මට පස්සේ පොඩි පාරවල් ටිකක් පෙන්නුවේ. අපිට ඒකේ කාර් එකේ එන්න බෑ ඇත්තටම. කමක් නැහැ කියලා ටිකක් දුර යද්දි වහිනවා. ආයෙ නතර වෙනවා. වහින්න නැති වෙලාවේ පොඩක් හයියෙන් ගියා. වහිනලා අපිට පාර පේන්නෙම නැත්තරම් දෙන්නම ෂටල් අරගෙන දෙපැත්ත බල තමයි ඉතින් ආවේ. නා ගන්න ළමයි හැම ගමනකම සතුටකුත් තියෙනවා දුකකුත් තියෙනවා. හැම තමයි ඉතින්. අපි දෙන්නට මේක එච්චර ලොකුවට ගාණක් උන්නේ නැහැ. දෙන්නට දෙන්න ළඟින් ඉන්නවනේ ඉතින් මොන අභියෝග ආවත් ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. මොකද අපි දෙන්නම් පරිස්සමට ගෙදර ආවා. ඉතින් මේක තමයි අපි දෙන්නගේ ගෝල් ට්‍රිප් vlog එක. මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නේ නැති කියලා. තව vlog එකකින් මම ඉක්මනටම ඔයාලව හම්බ වෙන්නම්. දුකෙන් වුණත් කියන්න නෑ ළමයි. මෙතනින් එහාට vlog වලින් හම්බ වෙන්නේ මට විතරයි ඔයාලව. ඉක්මනටම තව vlog එකකින් හම්බ වෙමු. Bye. See you soon. दिल चरखे की एक तो